ලුණුවිල බණ්ඩිරිප්පුව ශ්‍රී තූපාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි. සදහැවතුනි, මේ හැමදෙනාටම මේ හිතේසිකව මේ ලෙන්ගතුකම මේ දහම් මැසීමේ කැමැත්ත මේ එක්කාසුව මේ සත්පුරුෂ සමාගම අමුතු දෙයක් නෙවෙයි. වර්ෂ ගණනාවක් පුරාවට එක දිගටම මේ මාසයේ පුරාවට ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසටක් මිත්‍යා දෘෂ්ටි වෙන වෙනම උගුලුවමින් දේශනා කරන්න යෙදුන මේ මිහිරි ශ්‍රී සද්ධර්මයේ මේ පිංගුතුන් ශ්‍රවණය කරනවා. හැකි පමණ තමන්ගේ මතකයේ තබාගෙන යලි යලි ස්මරණය ආමර්ශනය පරාමර්ශනය විතරක නංවමින් තමන් භාවිත ස්වභාවයට ගැනෙනවා. මේ නායක ස්වාමීන් වහන්සේ බොහොම සරල පැවතුමක් තියෙන, එවැගේම අතීත සංස්කෘතියට කැමති, අතීත චාරිත්‍ර වාරිත්‍ර ඉස්මුදුනින් පිළිගත් මහා තෙරුන් වහන්සේ නමක්. මේ ඇත්තොන්ට ඒ සංඥා බුදු සුවඳ දෙන්න බැරි වුණාට, ඒ බුදුරජාණන් වහන්සේගේ රූපේ විදිහටම දෙන්න බැරි වුණාට, මේ පිංගුතුන් අහලා ඇති අප්පටිමෝ තථාගතයන් වහන්සේ ප්‍රතිමාවකින් දක්වන්න බෑ. අප්පටි රූපෝ තථාගතයන් වහන්සේ මෙලෙසයි කියලා රූපයකින් පෙන්වන්න බෑ. අප්පටි භාග අහවල් කෙනෙක් වගේ කියලා පෙන්වන්න පුළුවන්කමකුත් නැහැ. අසම සම ඊතුලෝකාග්‍රව භාග්‍යවතුන් වහන්සේ උද්දේශික වශයෙන් උදෙසා හැඟෙන ලෙස දැනෙන ලෙස මෙලෙසයි ඒ තථාගතයන් වහන්සේගේ හැඩතල, මෙලෙසයි මේ ඌර්ණ රෝම ධාතු ප්‍රභා, ලලාට ධාතු ප්‍රභා, සඩ්වර්ණ ඝන බුද්ධ රශ්මි ධාරා, ඉස්මුදුනේ සඳුන් සුවඳ වහනේ වන, ශ්‍රී මුඛ පත්මේ මහනීල් මල් සුවඳ වහනේ වන, මුළු සිරුරම රන්වන් පාටින් බැබලී ගිය, තබන පියවරක් පාසා නෙළුම් මල් පිපෙන්න තරම් මහා භාග්‍යවන්ත පින්වන්ත ශ්‍රී මුඛ පත්මේ විවරණවා සමගම මහනීල් මල් සුවඳෙන් මුළු ප්‍රදේශයේම ඇලලී යන, ඒ වගේම සතර දලදා ප්‍රභාදී අනේකවිධ ප්‍රභා, අනේකවිධ සුවඳයන්ගෙන් තථාගතයන් වහන්සේගේ මේ බුදු ශරීරය විචරාමානයි බැබලී ගියා. එනිසාම ඒ අතීතයේ හිටපු ස්වාමීන් වහන්සේලා විසින් දිස්සමානෝ පිතාවස්ස රූපකායෝ චින්තියෝ, ඒ තථාගතයන් වහන්සේගේ මේ රූප ශරීරය දකින්න තියෙන ඇඟ, බුදු ඇඟ අචින්ත්‍යයි. මේ බුදු ඇඟෙන්ම අමුතු විසිතුරක් මේ ලෝකෙට නිෂ්පන්න වුණා. මේ බුදු ඇඟ නිසා මේ ලෝකයේ සමහර ඇත්තෝ නිමුණා. මට්ටේ කුණ්ඩලී කියන තැනැත්තා මේ බුදු ඇඟේ මිහිරියාව නිසාම, නැත්තම් තථාගතයන් වහන්සේ වැඩ ඉන්නේ ආලෝකයේ ඡායාව හදවතේ ජනිත කරගෙන දෙව ආත්ම භාවයක් කරා සම්ප්‍රාප්ත වුණා. එනිසා මේ බුදු ඇඟෙන් අමුතු විසිතුරක්, අමුතු ආකර්ෂණයක්, අමුතු නිවීමක්, අමුතු සැනසීමක් මේ ලෝකෙට නිෂ්පන්න වුණා. හැබැයි මේ ලෝකෙ ඇත්තටම නිවුනේ, මේ ලෝකෙ ඇත්තටම සැනසුනේ, මේ ලෝකෙ ඇත්තටම දුකින් නිදහස් වුනේ බුදු හිතේ පණ නිසාමයි. ඒ බුදු හිතේ පණ තවම තිබෙනවා. ඒක අපට දැනෙනවා, ඒක අපට හැඟෙනවා. අසාධාරණ ඥානණ්ඩේ ධම්මකායේ කතාවකාත්තේ ධර්ම ශරීරය තවම තියෙනවා. අසාධාරණ ඥානණ්ඩේ කිසිදු ශ්‍රාවකයෙක්ට මිතුලෝක ධාතුවේ කිසිම කෙනෙක්ට සාධාරණ නොවන, අසාධාරණ ඥානයන්ගෙන් විභූෂිත වුණ, අලංකාර වුණ තථාගතයන් වහන්සේගේ මේ ධර්ම ශරීරය ගැන කවර කතාද? ධර්ම ශරීරය ගැන අපට කතා කරන්න බෑ. ඒක තථාගතයන් වහන්සේම දේශනා කරන්න යෙදුණා. ඉතින් මෙන්න මෙහිම තත්ත්ව ස්වභාවයක් තුල විනායක ස්වාමීන් වහන්සේට හැඟෙන ලෙස තථාගතයන් වහන්සේගේ අතීත පැවැත්ම මෙහෙමයි. ඒ තථාගතයන් වහන්සේ දෙවි මිනිසුන්ගෙන් උපස්ථාන ලැබුවා වගේම තිරිසංගත ආත්ම භාවයනුත්
පිනෙන් සරසන්නේ දුනා. මේ පින්බර ජීවිතවලට මහා පුදුම ආදර්ශ දුන්නා කියන මෙන්න මේ දැක්ම මනාකොට මේ පිංගුතුන්ට නිෂ්පන්න කරන්න දුනේ ඒ හදවතේ තියෙන ශාසනික කැක්කම නිසාමයි. තථාගතයන් වහන්සේ පෙර වාසය කරපු ඒ ස්ථාන ගැන ඇති කැක්කුම නිසාමයි. ඒක අද මේ ලපටි සිංගති දරුවන්ගේ හදවතේ ගැඹුරුම තැන තැන්පත් වේවි. තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ පාරිලීය වනේ මෙහිමත් සිටියා නේද? ඒ වගේම මේ විදිහට මේ ආත්මීය සැරසීම් සිද්ධ වුණානේ කියන මේ හැඟීම මේ පිංගුතුන්ට මිල මුදලට ගන්න බෑ. මේ අතීත සංස්කෘතියේ හැඩතල අපේ ජීවිතාලෝකමත් කරන්න වටිනවනේ. ඒ හැඩතල ඉක්මවාපු නිසාම ඒ හැඩතල අමතක කරපු නිසාම ඒ සුවඳ ඒ ගුණය අමතක කරපු නිසාම අද අපිට මේ සංසාරක විමුක්තිය සාක්ෂාත් කරගැනීමේ මම්මාවත් ඇහිරෙච්ච ගතියක් මේ මම්මාවත් වල විකසිතභාවයේ තත්වය මේ ලෝකයට නොදැනෙන ගතියක් අපට අද තියෙනවා. පූජනීය නායක ස්වාමින් වහන්සේ හෙළිපෙහෙළි කරන්නේ දුන ලංකාව පුරාවට ජනමාධ්‍ය ඔස්සේ නිතරම මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මේ අත්තුන්ගේ දෙසවම් පුරාවට කම් පුරාවට අහන්න ඉඩහසර ලැබෙන බව ඒක වටිනවා. දහම් මැසීමේ ආනිසංසවල එක ආනිසංසයක් තමයි සුතම් පරියෝදති. අහපු දේවල් නැවත නැවත ශ්‍රවණය වීම මේ ඇසීම අතිශයින් පිරිසුදු භාවයට පත් වෙනවා. විශේෂයෙන් පිරිසුදු භාවයට පත් වෙනවා. ප්‍රභාස්වර භාවයට පත් වෙනවා. හැබැයි මේ පින්වතුන්ට ප්‍රශ්නයක් තියෙනවා. පින්වත් හාමුදුරනේ අපි මෙච්චර බණ අහනවා නේද? මේ තරම් අපි ප්‍රතිපත්තිකාමීව නේද වාසය කරන්නේ? හැබැයි අපට තවම ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැක්ම තුල යම් සංකල්පනාවක් එහෙම නැත්නම් යම් උණුසුමක් චතුරාර්ය සත්‍ය ධර්මයේ යම් සුවයක් සුවඳක් අපට තාම දැනෙන්නේ නැති ගතියක් තියෙනවා. එයි මේ ධර්ම දේශනාවක වරදක්ද? අපේ ප්‍රතිපත්තියේ වරදක්ද? එහෙම නැත්නම් සාසනික වරදක්ද කියලා මේ පිංගුතුන්ට විවේකීව ඉන්න වෙලාවට මේ බණ අහන වාර ගැන හිතන වෙලාවට දැනෙන්න පුළුවන්. පිංගුතුනි ඒක එහෙම වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි මේ අද නැති බය අනාගතේ හට ගන්නවා. ඒ අනාගතේ මේ සද්ධර්ම ප්‍රතිරූපකෝ නිෂ්පන්න වෙනවා, බිහි වෙනවා. ධර්මයේ වගේ જાති එයත් කියනවා. ඒක හොඳට හොයාගන්න පුළුවන්. හැබැයි ඒක ඔයත් උන්ට හොයාගන්න බෑ. හේතුව තමයි තමන්ගේ තියෙන විශ්වාසය, තමන්ගේ තියෙන ඇදහිීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නේද දේශනා කරේ කියන විශ්වාසය තුළ තමන් ඒකට දොස් නගන්න, ඒක බැහැර කරන්න කැමති නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි මේ ගොයමත් එක්ක වැඩෙන, ගොයම වගේම පවතින මේ ගොයම සමග මුසු වෙච්ච ගොයමට හානි කර විශේෂ පැලෑටියක් තියෙනවා. මේ පිංගුතුන් අහලා ඇති බජිරි කියලා. ඒක අඳුරන්න බෑ. ඒක අඳුරන්න පුළුවන්නේ ටිකක් ලොකු මහත් වුණාට පස්සෙමයි. එතකන් වැඩෙනවා. මෙන්න මේ වගේ ධර්මයේ වගේ જાති මේ ලෝකයට එක්කාසු වීම නිසා, මේ ලෝකයට නිෂ්පන්න වීම නිසා අපට අද මේ ධර්මයේ මොකද්ද, ධර්මයේ වගේ තියෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න බෑ. යේකේච බුද්ධං සරණං ගතාසි. යමෙක් ඒ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම් නතේ ගමිස්සන්ති අපායන්, එයත් අපායට යන්නේ නැහැ කිව්වා. ඉතින් මේ සරණාගමනය ගැන විශේෂ හැඳිනීමක් තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන්න දුනා. ඒ තමයි තථාගතයන් වහන්සේ සරණ යන හේතු ප්‍රත්‍ය තියෙනවා. සමහර කෙනෙක් මේ යකුන් එලවන්න රතන සූත්‍රය වැදගත් කියලා, යකුන් ආවේශ කරවන්න කරණීය සූත්‍රය වැදගත් කියලා, යකුන්ට දඬුවම් කරන්න යකුන් පුච්චන්න ආටානාටි සූත්‍රය වැදගත් කියලා, එහෙම මේ මන්ත්‍ර ලෙස තථාගත ධර්මයේ ඉගෙනගෙන භාවිත කරනවා. ඒ කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ නැහැ. සමහර ඇත්තෝ
මේ කැසට් පට මුද්‍රණය කරලා ඒ පොත් මුද්‍රණය කරලා විකුණනවා අධික ලාභයක් ලබා ගැනීම පිණිස. එහෙම කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ නැහැ. ඒ වගේම ඒ ධර්ම න්‍යායන් තමාගේ ජීවන උපායක් ලෙස සලකාගෙන කටයුතු කරන කෙනෙක් තථාගතයන් වහන්සේ සරණ යන්නේ නැහැ. මෙන්න මේ ආර්ථික ලාභත් එක්ක එක්කාසු වීම නිසාම අද මේ ධර්මයේ හැඩතල වෙනස් වෙනවාදෝ කියන බයක් මේ ස්ථානයට ආවට පස්සේ දැනෙනවා. මොකද මේ සංස්කෘතික අංග දකිද්දි තථාගතයන් වහන්සේ මේ වාද විවාද වලට අකමැති තත්ත්ව ස්වභාවය දකිද්දි එහෙම දැනෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි අපගේ අතීත සංස්කෘතිය අත්හැරියා. අපි අපේ ධර්මයේ තියෙන වටිනාම කොටස් අත්හැරියා. තුලෝකාග්‍රව භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ කොටස් තුනකට විභජනය කරමින් දේශනා කරන්න දුනා. ඒකේ එක කොටසක් තියෙනවා පුතේ විනය පිටකය කියලා. මේ විනය පිටකයේ තුල තථාගතයන් වහන්සේගේ දේශනා ආඥා ලෙස අනපැතරවීම ලෙස පැතිරලා ගිහිලා තියෙනවා. මේ ආඥා දේශනාව නැත්නම් මේ අනපැතරවීම තුල බුදුරජාණන් වහන්සේ කෝටියක් සංවර සීලය කියලා අහලා ඇති. 9,180 කෝටි 50,36,000ක් ශික්ෂාපද මේ බුද්ධ ශාසනයේ අලංකාරයේ පිණිස බුද්ධ ශාසනයේ විභූෂණයේ පිණිස බුද්ධ ශාසනයට නිෂ්පන්න කුල පුත්‍රයාට නිවනට අන්තරායක ධර්ම ලෙස වටහාගෙන තේරුම් අරගෙන පනවලා තියෙනවා. ඔයත් උන්ටත් ඒවා වැදගත්. ඔයත් උත් ඒවා දැනගන්න. මොනතරම් වැදගත්ද කියලා කිව්වොත් තමන්ගේ කුලේ ඉන්න දරුවන්ට මේවා ටිකක් කියලා දෙන්න. තමන්ගේ තුරුලේ ඉන්න දරුවන්ට මේවා ටිකක් කියලා දෙන්න. මේ පිංගුතුන් අහලා ඇති අමාමෑණී ශාන්තනායක බුදු පියාණන් වහන්සේ කියන වචනේ. අමාමෑණී ඇත්තටම බුදුරජාණන් වහන්සේ අම්මේ. මොනතරම් මේ සසුන් දරු පිරිසට අනුකම්පායිද? ආහාර වළඳන ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. චපු චපු කාරකම් බුංජිස්සාමිති සික්ඛා කරණීය. මානනී ආහාර ගද්දෙමි චපු චපු නැත්තම් තලු මරමරා ආහාර ගන්න එපා. සුරුසුරු කාරකම් බුංජිස්සාමිති සික්ඛා කරණීය. සුරුසුරුස් කියන අනුකරණයෙන් කැඳ ටිකක් සුප් ටිකක් බොන්න එපා. ඒක කැතයි. ඒක හොඳ නැහැ. නහත්ත නිලේලකම් බුංජිස්සාමිති සික්ඛා කරණීය. තමන් ආහාර ගනිද්දි තමන්ගේ ඇඟිලි ලෙව කන්න එපා, අත ලෙව කන්න එපා. වටපිට බලන්න එපා. මේ බත් පිටක් කද්දි ආහාර ටිකක් ගනිද්දි නපත්ත නිලේලකම් බුංජිස්සාමිති සික්ඛා කරණීය. ඒ පිගාන ලෙව කන්න එපා කිව්වා. ඒක හොඳ නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. මෙලෙස මේ පුජ්‍යලේකේ හිත හැදීමේ නුවර දින වැඩපිළිවෙල ශාන්තනායක බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්න දුනා. අහස සිපින මන්දිර සහිත ගොඩනැගිලි තියෙන්න පුළුවන්, පන්සල් තියෙන්න පුළුවන්. ඒක තමයි සදහැතියන්ගේ සදහැති සිතේ තියෙන විසිතුර. ඒ විසිතුර තමයි චෛත්‍යරාජානන් වහන්සේ නමක් ලෙස දෙමහල් තෙමහල් සත්මහල් සංඝාවාස ලෙස මේ ලෝකයට නිෂ්පන්න වෙන්නේ. හැබැයි එච්චර ගොඩනැගිලි හැදුවත් වැඩක් නැහැ. තමන්ගේ හිත හදාගත්තේ නැත්තම්. ඒ ගොඩනැගිලි ඇතුලේ ඉන්න කෙනාගේ අඳුර මේ ලෝකයටම පැතිරලා යාවේ. සරල ජීවිතේ වටිනවනේ. ඉතින් ඒ ගොඩනැගිලි ඇතුලේ ඉන්න సంతානයේ පවතින කෙනාගේ හිත හැදුන්නේ නැත්තම් මේ ලෝකේ විසතුර දකින්න බෑ. මොනව හැදුවත් වැඩක් නැහැ. මේ පිංගුතුන් දන්නේ නැති වුණාට අපිට හිතක් තියෙනවා. අපි ඒ ටික ගැන ටිකක් විමසලා බලමු. සාරියුත් මහරහතන් වහන්සේගෙන් එක රහතන් වහන්සේ එක භික්ෂුන් වහන්සේ නමක් විමසනවා, ස්වාමීනි මේ මොලේ කියලා එකක් තියෙනවා, හිත කියලා එකක් තියෙනවා. මේක මොකද්ද? මේ මොලේ සහ හිත කියන්නේ දෙකක්ද කියලා මෙහෙම විමසන්නේ දුනා. දැන් මේ පිංගුතුන් මෙනෙහි කරලා බලන්න. අපිට මොලේ කියලා එකක් තියෙනවා. හිත කියලා එකක් තියෙනවා. මේ තත්ත්ව ස්වභාවය මොකද්ද කියලා මේ පිංගුතුන්ට ගැටලුවක් ඇති. නවීන විද්‍යාවේ කියනවා මේ මොලේ දියුණුව කියලා.
බුද්ධ ආගමේ කියනවා හිත දියුණු කරගන්න කියලා. ඉතින් මේක කොහෙද තියෙන්නේ? මේ හිත මොලේ කියන්නේ දෙකක්ද කියන මේ ගැටලුව ඇත්තොන්න මතුවෙන්නේ නැද්ද? මතුවෙනවා ඇති. සරියුත් මහරහතන් වහන්සේ තේරුම් කරලා දුන්නා පින්වත් ආයශතුන් වහන්සේ මේ මොලේ කියන්නේ එකක්, හිත කියන්නේ එකක්. මේ දෙක වෙන් කරන්න බෑ කිව්වා. මේ ස්වාමීන් වහන්සේට මේක තේරුන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ නැවත විමසන්න යෙදුනා ස්වාමීනි මට තව ටිකක් පැහැදිලි කරන්න කිව්වා. ඒ වෙලාවේ නැවත පැහැදිලි කරනවා පහනක් පත්තු කරනවා. මේ පහන පත්තු කරපු වෙලාවට මේ පහනෙන් තත්ත්ව ස්වභාව දෙකක් මේ ලෝකයට නිෂ්පන්නයි. හෙලිපෙහෙලි වෙනවා. එකක් ආලෝකය. අනික ගින්න. මේ ආලෝකයේ තියෙන රාජකාරිය තමයි එළිය විහිදවීම. නැත්තම් පෙනීම ලබලා දීම. ගින්නේ තියෙන රාජකාරිය තමයි දහනය. සරියුත් මහරහතන් වහන්සේ විමසනවා පින්වත් ආයශතුන් වහන්සේ මේකේ මේ ආලෝකය සහ ගින්න වෙන් කරන්න පුළුවන්ද කියලා. ඔයත් ටිකක් හිතලා බලන්න ඒක වෙන් කරන්න පුළුවන්ද? බැහැ. හැබැයි ආලෝකයෙන් කරන්නේ පෙනුම ලබා දීම, ගින්දරෙන් කරන්නේ පුච්චන එක. පහන් දැල්ලේ මේ ආලෝකය සහ ගින්න කියන தત્ත්වයේ දෙකම තියෙනවා. ඒක වෙන් කරන්න බෑ. මේ ස්වාමීන් වහන්සේට ඒකත් තේරුන්නේ නැහැ. නැවත විමසන්න දෙනවා ස්වාමීනි තව වරක් මට තේරෙන විදිහට මේක කියන්න කිව්වා. ඊට පස්සේ දැනුම් දුන්නා ඉගෙන ගැනීම සිදු කරනවා මොලෙන්. ඉගෙන ගන්න එක. සාමාන්‍ය පෙළ සමර්ථ වීම, උසස් පෙළ සමර්ථ වීම, විශ්වවිද්‍යාලයේ උපාධි සමර්ථ වීම, වෛද්‍යවරයෙක්, ඉංජිනේර කෙනෙක් වීම, ඉහළට ආනාන්තර ලබා ගැනීම මේ ඉගෙනීම කියන එක මොලෙන් සිද්ධ වෙනවා. ඒක සතෙක්ට උනත් උගන්වන්න පුළුවන්. හොව් කියද්දී නවතින්න. ඒ වගේම කූඩුවට යන්න කියද්දී ඒ ඇත්ත කූඩුවට ආවේ. හැබැයි අවබෝධය කියන එක නැත්තම් පරිඤ්ඤය පිරිසිඳ දැනීම සිතින් සිද්ධ වෙන දෙයක්. විඥානය. එතකොට මොලේ තියෙන හිස් කබල ආශ්‍රේ සිත තියෙන්නේ හෘද වස්තු ආශ්‍රේ. හැබැයි මේක වෙන් කරන්න බෑ. තත්ත්ව ස්වභාව දෙකක්. ඉතින් මේකෙන් අපිට නොයෙකුත් දේවල් කරන්න පුළුවන්. මේ හෘද වස්තු ආශ්‍රේ ලේ පතක් නැතා අඩ පතක් පමණ ලේවල ආශ්‍රේ තමයි හිත පවතින්නේ. ධර්මයේ සඳහන් වෙන ගුහාවක ඉන්නේ කියලා. ව්‍යවහාරික විද්‍යාවේ හෘද වස්තුව කොටස් 4කට බෙදනවා. ඒ කොටස් 4 එක කොටසක් තියෙනවා පිරිසුදු ලේ ගමන් කරන පැත්ත පුප්පුසිය ධමනිය. ඒකේ අඩදල කපාට කියලා විද්‍යාවේ හඳුන්වනවා. ගුහාවක ලේ ධාතු ආශ්‍රය තමයි මේ හිත පවතින. හිත බලන්න බෑ. ඒක අරූපී ධර්මයක්. අතින් අපිට ඕන තරම් ಜಾති අල්ලන්න පුළුවන්. කකුලෙන් අපිට ඕන තරම් දේවල් පා ගන්න පුළුවන්. හැබැයි කකුලෙන් කකුල පා ගන්න බෑ. අතින් අත අල්ලන්න බෑ. ඇහෙන් අපට ඕන තරම් රූප බලන්න පුළුවන්. ආදාසයක් පරාවර්තකයක් නැති තැන ඇහැට ඇහැ හැරිලා බලන්න බෑ. ඒ වගේ මොන තරම් ಜಾති හිතුවත් මොන තරම් ಜಾති බැලුවත් හිතෙන් හිත බලන්න බෑ. ඒක අරූපී ධර්මයක්. එහෙම පේන්නේ නැහැ. ඔයත් දැන් ග්‍රහණය කරගෙන ඉන්නේ ඔය චිත්‍රපටයක එහෙම නැත්නම් ටෙලි නාට්‍යයක යද්දි ඒ හිතන දේ ඒ විදිහටම ඇහෙනවා. එහෙම නැත්නම් පොතක් බලනවා වගේ බලන්න පුළුවන් කියලා. එහෙම ක්‍රමයක් නැහැ. ඊට පස්සේ දැන් මේ පිංගුතුන් බණ අහලා දැන ඉගෙනගෙන ඇති මේ චේතෝ පරිඥානය කියලා මහා රහතන් වහන්සේලාට ඥානයක් තියෙනවා. සිත පිරිසිඳීමේ නුවණ අනුන්ගේ හිත් කියවන්න පුළුවන් තත්ත්ව ස්වභාවයක් කියලා එකක් අපි අහලා තියෙනවා. ඉතින් එහෙනම් ඒක කරන්නේ කොහොමද කියලා? ඒක කිරීමේ ක්‍රමය මෙහෙමයි. මේ සිත සම්මා දිට්ඨිගත කාරණාවක් ඉස්සර ඒකාග්‍රතාවයට පත් කර ගන්නවා. ඒක අරමුණක පවත්ව ගන්නවා. නැත්නම් චිත්ත සමාධිය ඇති කර ගන්නවා. මේ මිත්‍යා සමාධි සම්මා සමාධි කියලා දෙකක් තියෙනවා. මේ කිට්ටුවනේ තියෙන රේල් පාර කෙනෙක් අතිශයින්ම ආල වඩන තැනැත්තියක් තමන්ට ලියුමක් කෙව්වොත් ඒ ලියුමට අනුගත වෙලා ඒ ලියුමට අනුයාත වෙලා ඒ ලියුමට බැසගෙන ඒ ලියුම මුළු හදවතින්ම තමන් කියාගෙන යන්න පුළුවන්. එහෙම කියාගෙන යද්දි අර කෝච්චියන හඬ ඇහෙන්නේ නැහැ.
ඒ කෝච්චියේ හෝන් ගහන හඬ ඇහෙන්නේ නැහැ. එතනත්ත හැප්පුණාට පස්සේ තමයි දන්නේ ආමේ කෝච්චිය ඇවිල්ලා හැප්පුණා කියලා. කිලෝමීටර් ගණනක් හඬ නැගෙද්දි හඬ පැතරලා යද්දි Taman අභීසෙට එන එකේ හඬ Tamanට ඇහෙන්නේ නැත්තේ ඒ වෙලාවේ Taman මිච්ඡා සමාධියක සමවැදිච්ච නිසාමයි. එහෙම සමාධියක් තියෙනවා. සම්මා සමාධිය ඉස්සරහා හිත එක්තැන් කරගෙන මේ අඩ පතප්පමණ ලේ ධාතු ආශ්‍රේ පවතන මේ හිත විසිරෙන්න නොදී රඳවගෙන ඊට පස්සේ ධානා භාවනා වඩා ගන්නවා. ඒ ධානා 8ක් උපදවගෙන නැත්නම් සමාපatti වශයෙන් 8ක් උපදවගෙන අභිඥා 5ක ප්‍රතිලාභේ සිදු කරගෙන ඊට පස්සේ හිතමු ඒ තනත්තා කසණයක් වඩා ගත්තා කියලා ඕදාත කසණේ සුදු ආලෝකයක්. ඒ ආලෝකයේ හෘද වස්තුවට යොමු කරනවා. හෘද වස්තුවට යොමු කරවලා ඒ හදවතේ අර ලේ ධාතුව බලනවා. ඒ කියන්නේ පින්වත්නි මේ ලේ ආශ්‍රය හිත පවතිද්දි මේ හිතේ වෙනස්කම් අනුව මේ ලේ වල පැහැය වෙනස් වෙනවා. තරහවක් ආව ගමන් ලේ කළු පැහැයට හැරෙනවා. ශ්‍රද්ධාවක් ආව ගමන් මේ ලේ රන්වන් පැහැයට හැරෙනවා. ප්‍රඥාවක් ආව ගමන් මේ ලේ සුදු පැහැයට හැරෙනවා. ඒ වගේම රාගයක් ආපු වෙලාවක මේ ලේ මස් හොදපු දියත්තක් නැත්නම් ලා රෝස පාටට රතු පැහැයට හැරෙනවා. මේ වගේ මේ ලේවල පැහැය වෙනස් වෙනවා. ඉතින් අර චේතෝපරිය ඥානයේ සමන්නාගත ඒ උත්කෘෂ්ඨ තනත් රහතන් වහන්සේ අර හිතට ආලෝකයක් යොමු කරද්දී ලේවල පැහැය පේනවා. සුදු පාට නම් දැන් මේ තනත්ත ප්‍රඥාවන්තයි. කළු පැහැයෙන් නම් දැන් මේ තනත්තට ද්වේෂ සහගත සීතවිලි ධාරාවක් ඉපදෙලා. රන්වන් පාට නම් මේ තනත්ත දැන් ශ්‍රද්ධාවෙන් ඉතිරි පැතිරී ගියපු සිතින් වාසය කරනවා. ඉතින් මෙන්න මේ විදියට Tamanට බලා ගන්න පුළුවන් ඒ ලේවල පැහැය. එහෙම දැක්ම සමගම අදිෂ්ඨාන කරනවා මේ ඇත්ත එන්නේ දැන් ප්‍රඥාවෙන් මේ ප්‍රඥාවන්ත සිතුවිලි මට වැටහෙවා කියලා. ඒ අදිෂ්ඨානය සමග එක වශී කර ගන්න ඕන. කතා කරන ගමන් සමාපත්තියට සමවැදෙන්න වශී කර ගන්න ඕන. ඒ වශීතාවයෙන් වශී කරගෙන එහෙම අදිෂ්ඨාන කිරීමත් සමගම ඒකේ රහතන් වහන්සේට දැනෙනවා වැටහෙනවා. මෙන්න මේකට කියනවා සිත පිරිසිදු දැනීම නැත්නම් චේතෝපරිය ඥානය කියලා. එහෙම නැතුව හිත බැලීමේ ක්‍රමයක් නැහැ. ඉතින් මේ හිත හදන්න නම් අපි ගොඩක් ಜಾති දැනගන්න ඕන. ගොඩක් ಜಾති දැනගන්න ඕන. ඒ දැනගන්න නේද මේ පන්සල් භූමියට ඇවිල්ලා මේ පුණ්‍ය භූමියට ඇවිල්ලා වර්ෂවරු 17ක් පුරාවට අතරක් නෑර දවස් 30ක් පුරාවට බණ අහන්නේ. ඒක දැනගන්න. ඒ දැනගැනීම අපි සිදු කරගන්න ඕන. හේතුඵල ධම ගැන දැනගන්න ඕන. ඔය ඇත්තොන්ට අද මම මේ විශේෂ කාරණා ටිකක් කියන්නේ මම හිතනවා මම විශ්වාස කරනවා මේ පින්වතුන් දිගට බණ අහලා නැනනුවණක් හදාගෙන ඉන්න පිරිසක් කියලා. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකට ආනන්තර ලබා ගන්න සූදානමින් සිටින කෝලිත උපසිත කියන මේ දෙනම කිං කුසල ගවේෂී සමයේ සත්‍ය මොකද්ද කියලා ගවේෂණය කරන සමය හොයාගෙන යද්දී ඒ බුදු සාසනයේ අලුත මහාන වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් හිටියා අස්සජී ස්වාමීන් වහන්සේ. තථාගතයන් වහන්සේගේ ධර්ම චක්‍රේ වාර 5ක් ශ්‍රවණය කරලයි මේ ස්වාමීන් වහන්සේ සෝවාන් වුණේ. ඒ 5 නමතම අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාවේදී අරිහත්ත්වයේ සාක්ෂාත් කර ගැනීමේ ඉඩහසර ලැබුණා. මේ ස්වාමීන් වහන්සේගේ පැහැය පෙනුම අංග චලනයේ හැඩ දැකලා උපතිස්ස පරිබ්‍රාජක තනත්ත මෙනෙහි කරන්න දුනා ලෝකේ නිවිච්ච පිරිස අතර ලෝකේ සැනසෙච්ච පිරිස අතර ලෝකේ යම් විමුක්තියක් සාක්ෂාත් කරගත්ත පිරිස අතර මේ එක තැනැත්තෙක් එක්කෙනෙක් වෙන්නේ නැති කියන අදහස මේ ස්වාමීන් වහන්සේ දකිද්දි හිතුණා. හිතලා විමසන්න යදුනා වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ කවුද? ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ මතය මොකක්ද කියලා. දැනුම් දුන්නා දැන් මේකට කාලය නෙවෙයි. දැන් මේ භික්ෂා චර්යාවේ හැසිරෙන්නේ නැත්තම් පින්නපාතේ වඩින්නේ. බණ කියන තහනම් පින්නපාතේ වඩින වෙලාවේ ඇරත් මං අලුත් පැවිද්දෙක් නමක පැවිද්දෙක් මං ශාස්ත්‍රුන් වහන්සේගේ මතේ
පරිපූර්ණ වශයෙන් හඳුන්වන්න දන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේ අර මහා ප්‍රඥාවන්ත ශ්‍රේෂ්ඨ උතුමා ප්‍රකාශ කරන්න එදන මේ බොහෝ කොට ප්‍රලාප කියන මෙන්න මේ වගේ මට වැඩක් නැහැ. මට හකුලවලා සැකවින් කියන්න මේ ශාස්ත්‍රුන් වහන්සේගේ මතය මොකක්ද කියලා. ඊට පස්සේ මේ නවක පැවිද්ද මේ අලුත් රහතන් වහන්සේ ඒ මහා මායා දේවිතුමියගේ පුතාගේ මතය සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මතේ තමන්ට වැටහෙන ලෙස හඳුන්වන්න යෙදුණා. ජේ ධම්මා හේතුප්පබවා තේසම් හේතුම් මිතතාගතෝ ආහ යේ සංචයෝ නිරෝධෝ එවං ආදී මහා සමනෝ. ඒ මහා ශ්‍රමණයාණන් වහන්සේගේ මේ වගේ වාදයක් තියෙන්නේ. මේ හේතුඵල දහමක් ගැන තමයි උන්වහන්සේගේ වාදය තියෙන්නේ. ඒක මැනවින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඔය ඇත්තොත් මේ හේතුඵල දහම අත්හැරියොත් මේ හේතුඵල දහමේ සම්බන්ධතාවය මෙනෙහි නොකළොත් ඔය ඇත්තොන්ටත් මේ ධර්මයේ තියෙන ප්‍රතිලාභේ ගිලිහෙන්න පුළුවන්. මේ හේතුඵල දහම ගැන අපි ටිකක් ගැඹුරින් තේරුම් ගන්න ඕන. පින්තුනි අපි අපේ ජීවිතයට මේ ධර්මයේ ප්‍රතිපද කරගත්තොත් මේ ඉන්ද්‍රිය කියලා එකක් තියෙනවා අපිට. ඇස ඉන්ද්‍රියක්, කන ඉන්ද්‍රියක්, නහය ඉන්ද්‍රියක්. මේ ඉන්ද්‍රිය කියන එක අපි තැනක තියලා යන්නේ නැහැ. අපි මගුල් ගෙදරක ගියත් මල ගෙදරක ගියත් සුඛට දුක්ඛට ඕනම කාර්යයක් ඉස්සරහට කය එලවනවා නම් ඒ එලවන කයේ ප්‍රතිබද්ධව පවතින මේ ඇස කන නාසය මෙන්න මේවා පවතිනවා. ඒ පවතින නිසාම ඉන්ද්‍රිය කියලා හඳුන්වනවා. ඒ වගේම ශ්‍රද්ධාවත් ඉන්ද්‍රියක් කරගන්න ඕන. ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වුණා මේ හඳුන්වන සදී ඉන්ද්‍රිය. ශ්‍රද්ධාව බලයක් වෙච්ච දවසට ශ්‍රද්ධා බලය. මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් කරගත්තට පස්සේ අපිට මේ ධර්මයේ ප්‍රතිබද්ධ වෙනවා. එතකොට දකින හැම දසුණක්ම අපේ ධර්මයේ කවලා බලන්න පුළුවන්. පෙන්වන හැම දර්ශනයක්ම ධර්මයේ කවලා බලන්න පුළුවන්. ඒ දකින හැම දසුණක්ම අපි ධර්මයේ කැවුවොත් ඒක විදර්ශනයක්. ඒ දකින හැම දසුණකටම අපි ධර්මයේ කවා බැලුවොත් ඒක විදසුණක් වෙනවා. ඒ ධර්මයේ කවන්න නම් අපි මේ භාෂාව නැත්තම් ධර්මයේ පිළිබඳ යම් දැනුමක් ඇති කරගන්න ඕන. අපි විශ්වාස කරනවා මේ පිංගුතුන් පාලි භාෂාව දන්නේ නැහැ. මනාකොට දන්නේ නැහැ. දහම් පාසල් දරුවෝ නම් වාක්‍යයක් හදාගන්න ඒ වාක්‍යයක මොන කාලයට අයිතිවිද නැත්තම් ඒ විභක්තිය ගැන යම් හැඳිනීමක් දැනීමක් ඇති. නමුත් මේ පාලි භාෂාවේ හැම දෙයකම අර්ථයක් තියෙනවා. හැම දෙයකම අර්ථයක් ඇතුවමයි මේ පාලි භාෂාව මේ ලෝකේ නිෂ්පන්න වුණේ. දෙවියන්ගේ භාෂාව සංස්කෘතය. ඒ වගේම බ්‍රහ්මයන්ගේ භාෂාව පාලි. බුදුරුන් ධර්ම දේශනා කරන්නේ පාලි භාෂාවෙන්. ඔයත්තුන්ගේ උකුලේ ඉන්න දරුවෙක්, ඔයත්තුන්ගේ බඩේ ඉන්න දරුවෙක් ඉපදෙනවා. මේ සිංහල මව්ගේ දරුවා සිංහල භාෂාව කතා කරාට, දමිළ මව්ගේ දරුවා දමිළ භාෂාව කතා කරාට, මුස්ලිම් එව නැත්තම් වෙනයන් ආගමික වෙනයම් භාෂා ඉංග්‍රීසි අම්මෙක්ගේ දරුවා ඉංග්‍රීසි භාෂාව කතා කරාට ඒක මව් භාෂාව කියලා ගණන් හදාගත්තාට ඒ දරුවාට එකදු භාෂාවක්වත් ඇහුන්නේ නැත්තම්, ඒ දරුවා ගොළුත් නැත්තම්, ඒ දරුවා බිහිරිත් නැත්තම්, ඒ දරුවා මොනෑම් හෝ භාෂාවක් කතා කට යුතුයි. ඒ කතා කරන්නේ පාලි භාෂාව. අපේ මූල භාෂාව. අපි බ්‍රහ්ම ලෝකේ ඉඳලා උප්පත් වෙලා වේ සිදු කරගත්තේ. ඔයත් අහලා ඇති අපේ ආත්මීය තත්ත්ව ස්වභාවය. ටිකක් මෙනෙහි කරලා බලන්න. මේ පිංගුතුන් අහලා තියනවාද අග්ගඤ්ඤ සූත්‍රයේ? ඒ අග්ගඤ්ඤ සූත්‍රයේ පරිදි අපි ආභස්වර කියන බ්‍රහ්ම ලෝකේ ඉඳලා මේ මනුස්ස ලෝකේ ඉපදුනා. පිළවොන් නැති, මැස්සෝ නැති, බොහොම ප්‍රණීත හරියට පළමු ගින්නෙන් දැවී ගියපු නැත්නම් හොඳට උණු වෙච්ච කිරි බඳුනක නිවිගෙන යද්දී අර උඩ කොටසේ මිදෙන යොදේ මෙන්න මේ වගේ මේ පප්පටක ඕජාව පෘථිවි රසය අපි දවසක ඇඟිල්ලේ කට ගාලා විමර්ශනය කරා. ඒ විමසීම සමගම
ජීවා ධාතුවේ පවතින සස්සීයක් රසනහර පිනා ගියා. ඒ රස තෘෂ්ණාවෙන් බැඳිච්ච අපි මොනතරම් බැඳුනද කිව්වොත් අර අහසින් යන ගමන් අපිට නැතුව ගියා. ශරීරේ ප්‍රභාස්වරේ නැත්නම් ආභස්වර කියන මේ ආලෝකය අපිට නැතුව ගියා. ඒ ආලෝකේ නැතිවීමත් සමගම අපි සූර්ය භාවයට පත් කරමින් ආලෝකයක් පහළ වුණා. සූර්ය භාවයට පත් කරා සූර්ය භාවයට පත් කරා සූර්යා කියලා මෙන්න මේකක් මේ ලෝකෙට නිස්පන්න වුණා. රාත්‍රී අඳුර නිසාම නැවත මනුස්සෝ තැතිගත්තා. මේ අඳුර පළවා හැරෙමින් ඡන්දයෙන් හටගත්තා චන්ද්‍රයා කියන මේ සූර්ය මණ්ඩලයේ චන්ද්‍ර මණ්ඩලයේ අග්ගඤ්ඤ සූත්‍රයේ එන පරිදි තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන්න යෙදුණා. ඊට පස්සේ අපේ මේ සුකම ශරීරය ප්‍රීති ආහාර කරගෙන අහසින් ගමන් පවතින මේ ශරීරයේ කරජකාය දක්වාම අපි ගොරෝසු කරගත්තා. අපි මේ පට්පටක ඕජාවට නැත්තම් මහ පොළොවට දැඩි කෑදරකමෙන් මේ මහ පොළොව ගුලි කර කන්න ගත්තා. අද ගස් ලැබු ගෙඩිය ලෙස, රඹුටන් ගෙඩිය ලෙස, කුරුම්බා ගෙඩිය ලෙස නැත්තම් එළවලු බත් ව්‍යංජන ලෙස අපි මේ ආහාරයට ගන්නේ මේ මහ පොළොවමයි. මහ පොළොවේ ඕජාවමයි. ඒව අහසේ පැලවෙන්නේ නැහැ. ඒක මේ මහ පොළොවේ පැලවෙන්නේ. මේ මහ පොළොවේ තියෙන රසය තමයි කුමන ලෙසකින් හෝ අපි ගන්නෙ. ඉතින් මෙන්න මේ தત્ත්වයේ ඉස්සරහා කෙනෙක් ලස්සන වුණා. කෙනෙක් කැත වුණා. ඒ ලස්සන වෙච්ච කෙනාට මාන්නය හටගත්තා. ඒ මාන්නීකම නිසාම පප්පට කෝජාව නැත්තම් මේ පෘථිවි රසය අන්තර්ධාන වුණා. ඊට පස්සේ බිම්හතු කියලා වර්ගයක් හටගත්තා. ඒක කද්දිත් අපි බෙදුණා. ඒකත් අතුරුදහන් වුණා. අපි මේ කොහාටද යන්නේ? දවස පිරිහි ඊට පස්සේ බදාලතා කියලා වැල් වර්ගයක් සම්මක වුණා. ඒ වැල් ටික කාලත් අපිට ඉන්න බැරි වුණා. තෘෂ්ණාවේ දාස භාවයට ගියපු නිසාම ඒක අන්තර්ධාන වුණා. ඊට පස්සේ ස්වංජාත ඇල්හාල් නිෂ්පන්න වුණා. උදේට කඩාගෙන ආවට පස්සේ ආය හවසට නැවත හැදුණා. එක මිනිස්සෙක් දවසක කල්පනා කරනවා මම රාත්‍රියටත් මෙහෙමම ගෙනියනවා කියලා. Taman දහවල් කාලේ රාත්‍රී කොටසත් අරගෙන ගියා. එහෙම අරගෙන ගියාට පස්සේ තව යහළුවෙක් කතා කරා යමු අපි ආහාර ගේන්න. එතනත්ත කිව්වට පස්සේ එතනත්ත දවස් දෙකකට ගෙනිච්චා. මේ ගබඩාකරණය පුරුදු වෙච්ච දවසට අර ඇල් සහල් වල 10 හටගත්තා පඳුරු ගැහුවා. නැවත හැදුන්නේ. ඊට පස්සේ මිනිස්සු ඔක්කොම එක්කාසු වෙලා ගොඩක් දුක් වුණා. ගොඩක් හැඬුවා. අතිශයින් කම්පාවට පත්වන මේ බලන්න අපේ පිරිහීම. මේ වෙද්දි මල මූත්‍ර මාර්ග සම්මුඛ වුණා. ස්ත්‍රී පුරුෂ භේදය ඇති වුණා. ඔවුනොවුන්ගේ මූණ දෙස බලාගෙන ඉඳලා දාඩිය වගුරවාගෙන මේ ලෝක ධර්මයේ යෙදුණා. ඒක පිළිකුල් කරා. ඒක ඉස්සරහා කෙසේනම් මේ සත්වෝ මෙන්න මෙහිම මිනිස්සු කිව්වේ. අපිට ඕපපාතික උපතක් තිබ්බේ. මේ මව් කුසක අපි පිළිසින ගත්තේ නැහැ. මේ මිනිස්සෙක් තවත් මිනිස්සෙගේ මුහුණක් බලාගෙන මේ කටයුත්ත කෙසේනම් සම්පාදනය කරද්ද කියලා ඒ මිනිස්සු ගහලා එළෙව්වා. වනාන්තරයට ගිහිලා සති ගාණක් ගියාට පස්සේ මිනිස්සු එළියට ආවේ. මේ අසත් ධර්මයේ පැතරීම සමගම විශාල පිරිසක් කාස් වෙලා තීරණය කරා අපි දැන් මේ කොටස බෙදාගමු. මේක දැන් පඳුරු ගහලා නැවත නිෂ්පන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ ශේත්‍රේ නැත්තම් මේ භූමිය බෙදාගමු කියලා වැට කඩළු එතනින් ඇති වුණා. සීමා මායිම් ඇති වුණා. මේ මහ පොළොවේ සීමා මායිම් බෙදාගත්ත. ඒ ඇත්තෝ ඒ සීමා මායිම් පමණක් දිනු කිරීමේ ආත්මාර්ථකාමී හිත් පවත්වන්න යෙදුණා. තමන්ගේ කොටස තේද්දි අනුන්ගේ කොටසෙන් හොරකම් කරපු දවසට මේ ලෝකයේ හොරකම බිහි වුණා. එදායින් පස්සේ මිනිස්සු ඒ තැනත්තට අවවාද කරා. ඒ අවවාද දරාගත්තේ නැහැ. නැවත කරද්දි ඒ මිනිස්යන්ට පහර පිට පහර ගහන්න, මුල් කැබලි වලින් ගල් කැබලි වලින් පහර ගහන්න යෙදුණා. ඒ සමගම මේ ලෝකයට දඬුවම පහළ වුණා. ඒ දඬුවම සමගම මිනිස්සු එක්කාසල මේ හැමෝම දඬුවම් දෙන්න බෑ. අපි මේ ශේත්‍රේ පරිපාලනය කරන්න යමෙක් තීරණය කරමු. ඒ තැනත්තට අපි නිෂ්පන්න කරගෙන නැත්නම් අපි හරි හම්බ කරන ආදායමෙන් කොටසක් දීලා ඒ තැනත්ත නඩත්තු කරමු. මේ විදියට
කතිකාවතක් කරලා මේ මහා ජන සම්මතයෙන් බොහොම ලස්සන කෙනෙක්ට ආරාධනා කරා ඔබ අපිට අවවාද කරන්න කියලා. ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ බෝසතාණන් වහන්සේ. මේ මහා සම්මත වංශයේ සූර්ය වංශයේ නිෂ්පන්න වුණා ඇති වුණා ශේස්ත්‍රය පාලනය කරන්න පවත්වපු නිසාම ශාස්ත්‍රීය කියන මේ වංශය නිෂ්පන්න වුණා ඇති වුණා. මේ හැමදේම බලාගෙන ඉන්න බැරි පිරිසක් අතරින් ඉවත් වුණා. ඒ ඉවත් වෙච්ච පිරිස දකිද්දි ඒ අත්තු ප්‍රකාශ කරන්න දුන අපි වගේ නෙවෙයි අර පිරිස පව් බහා තබන්න උත්සාහවන්තා බාහිත පාපීති බ්‍රහ්මනෝ පව් බහා තබන්න බ්‍රහ්මන කියන නාමයෙන් හඳුන්වන්න දුනා. ඒ වගේම අපි වගේ නෙවෙයි අර අත්තු පව් සමනය කරන පව් සහිත පිරිසක් පව් සමනය කරන්න සමිත පාපීති සමනෝ කියන නාමයේ මේ ලෝකෙට ඇති වුණා. ඒ වගේම රෞද්‍ර ගති තියෙන ඇත්තොන්ට මේ සුද්‍ර කියන නාමය නිෂ්පන්න වුණා. මේක බොහොම විසිතුරු කතාවක්. තථාගතයන් වහන්සේ මේ නම් හටගත්ත පිළිවෙල, මේ ලෝකේ හැඳිනීම් හටගත්ත පිළිවෙල, මේ ලෝකේ වංශ හටගත්ත පිළිවෙල පැහැදිලිව පාලි භාෂාවේ දේශනා කරන්න දුනා. ඉතින් මේක තමයි හේතුව. ඔයත් දන්නේ නැත්තු ඇති බ්‍රහ්මන කියන නැත්නම් බමුණා කියන වචනේ හේතුව, ශ්‍රමණයා කියන වචනේ හේතුව. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුවත් එක්ක උන්වහන්සේලා ගුණයකුත් වෙනවා. සිවුරක් පොරවනවා නැත්නම් භික්ෂුවක් කරනවා බින්න පටදාරීති බික්කු. පට කියනවා රෙදිවලට. බින්න පට බෙදිච්ච පට දරන නිසා භික්ෂුව කියලා හඳුන්වනවා. ඒ වගේම රුප්පතීති භික්කවේ රූපෝ. ඔයත්තු විශේෂයෙන් භාවිතා කරන මේ අපිට රූපයක් තියෙනවා. බොහොම ලස්සන රූපයක් තියෙනවා. ඇයි මේකට රූපය කියන්නේ? රුප්පතීති රුප්පණය වෙන අවුවෙන් පහර කනවා, වැස්සෙන් පහර කනවා, සීතලෙන් පහර කනවා, උණුසුමෙන් පහර කනවා, සාපිපාසාදයෙන් පහර කන නිසා, ඒ පහර කෑම නිසා රුප්පණය වෙන නිසා මේකට රූපය කියලා කියනවා. දැන් මොකද ඔයත්තු කියන්නේ? මේ භාෂාවේ අර්ථ තියෙනවා. මේ පාලි භාෂාවේ හැම දෙයකම අර්ථයක් තියෙනවා. පිරිත් පොත ගන්න, ඒ පිරිත් පොතේ ඇයි තව්තිසාවැසි දෙවියෝ කියලා කියන්නේ? එහෙම නැත්නම් ඇයි ජම්බුද්වීපය කියලා කියන්නේ? ඒ වගේම ඉසිගිලි සූත්‍රයේ තුල තථාගතයන් වහන්සේ පැහැදිලි කරන මහණෙනි ඇයි ඒකට ඉසිගිලි පර්වතය කියන්නේ? ඉරිසිගිලි නැත්නම් මේ ඉරිසීන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලාට තමයි ඉරිසිවරු කියන්නේ. ඒ පර්වතය ඇතුළට ගියාට පස්සේ පේන්නේ නැහැ. මිනිස්සු කිව්වා මේ පර්වතයට ගියාට පස්සේ ඉරිසීන් වහන්සේලා පේන්නේ. ඉරිසීන් වහන්සේලා ගිලිනවා. ඉසිගිලි තේව නාමං අහෝසි. මෙන්න මේ විදියට භාවිතා කරන්න යෙදුණා. ඉතින් මේවා කියන්නේ හේතුවක් තියෙනවා. එහෙමනම් පිංගුතුනි ඔයත් හිතන්න ටිකක් සිංහල භාෂාවෙත් අර්ථ තියෙන්න ඕන. පාලි භාෂාවේ විදියට අර්ථ තියෙනවා. එහෙමනම් මේ භාෂාවක අර්ථයේ හැඩතල මේ ලෝකයේ තියෙනවා අපි නොදන්න දේවල්. ඒ තමයි මේ කර්මයේ හැඩතල තියෙනවා. ඔයත්තු මේ මිරිගුවක් පස්සේ යනවනේ. ඒ මිරිගුවට රැවටෙනවා. ඒ රැවටෙන විදිහ මං කියන්නම්. තමන්ගේ දරුවන්ට ආදරේ. අතිශයින් ආදරේ. අංග සමයි ප්‍රාණ සමයි. තමන්ගේ ඇඟ හා සමානයි නැත්නම් තමන්ගේ පණ හා සමානයි තමන්ගේ දරුවන්ට ආදරේ. මොනතරම් ආදරේද කියලා කිව්වොත් ඒ අම්මා තාත්තා ඒ දරුවෝ ඉස්සර හරි ආඩම්බරයි. මේ පුතා හිනහෙන්නේ මම වගේමයි. මේ පුතා ඇවිදින්නෙත් මම වගේමයි. මේ පුතාගේ හැම චර්යාවක්ම හැම හැසිරීමක්ම මම වගේමයි. කියන්නේ තාත්තගේ පුතානේ නැත්නම් අම්මගේ පුතානේ කියලා මෙන්න මෙහෙම භාවිතා කරනවා. එතකොට ඒ අම්මගේ හදවත දන්නවා දරු බීජය පිය පාර්ශ්වයෙන් ලැබුණට දරුගේ කය මවගේ කයේ වැඩුණට ඒ හිත ආගන්තුකයි කියලා. ඒ හිත ආගන්තුක හිතක්. ඔයත්තුන්ගේ ගතිගුණ කියලා මේ ගණන් හදන්නේ මොනවද? මේ තමයි මේ කර්මයේ හැඩතල. මේ කර්මයේ ගතිගුණ. වෙන ගතිගුණයක් ඔයත්තුන්ට නැහැ. මල් පූජා කිරීමේ පින් කරපු ඇත්තෝ ඉන්නවා.
හැමදාම මල් පූජා කරනවානේ. මේ මල් පූජා කිරීමේ කුසලයෙන් ඉපදිච්ච පිරිසක් මෙතන ඉන්නවා කියන්නේ. ඒ මල් පූජා කිරීමේ කුසලයේ ඒ කර්මයේ ගතියක් තියෙනවා. ඔයත් දන්නේ අකුසල කර්මයේ ගතිය විතරනේ. පර අතපාපු නිසාම අනුන්ට අතපාන නිසා පෙරේතෙක් වෙලා ඉපදෙනවා. අතපාගෙන කෙස් වලින් විලිවහගෙන සැරවේ හොටු නැත්තම් ඇස් වලින් කබ වැල් ගෙතිලා නහයෙන් හොටු වැල් ගෙතිලා කනෙන් කලාඳුරු වැල් ගෙතිලා මෙන්න මෙහෙම හුලඟට පාවෙන දිරච්ච මේ ආත්ම භාවයක හැසිරෙන පෙරේත පිරිසක් ගැන ඔයත් දන්නවා. ඒ යාගේ කර්මයේ හැඩතලයි. දානයක් දුන්නේ නැහැ. සිල්ලුතුන් ගුණෝදුන්ට සැලකුවේ නැහැ. තමන්ගේ අම්මට තාත්තට ආක්‍රෝෂ පරිභවයෙන් බැන්නා. මෙන්න මේ වගේ හේතු ප්‍රත්‍ය නිසා මේ කර්මයේ හැඩතල නිසා අන්න වගේ ශරීරයක් අරගෙන ඉපදලා ඉන්නවා. ඒ වගේම කුසලයේ හැඩතල තියෙනවා. මල් පූජා කිරීමේ පිනෙන් ඉපදිච්ච කෙනෙක් බොහොම ප්‍රියමනාප කාන්තාවක් විදිහට ඉපදෙනවා. බොහොම ලස්සන. හිනහා වෙලා ඉන්නේ. පිරිසිදුයි. මේවා මේ ඔයත්තුන්ගේ චාරිත්‍ර නෙවෙයි. ඒ කර්මයේ ගති. කර්මයේ හැඩතල. ඒක ඔයත්තුන්ගේ ඇඟට ගත්තට බුදුරජාණන් වහන්සේගෙන් විමසනවනේ එක බමුණෙක් බවත් ගෞතමයනේ ඇයි මේ එකම අම්මගේ එකම තාත්තගේ දරුවෝ සමහර දරුවෙක් කළු සමහර දරුවෙක් සුදු පාට සමහර දරුවෙක් ඉගෙන ගන්න දක්ෂ සමහර දරුවෙක් ඉගෙන ගන්න අදක්ෂ මේ එකම අම්මගේ දරුවෝ ඇයි දරුවෙක් කෙටි අවශ්‍යයෙන් මැරලා යන්නේ ඇයි දීර්ඝාෂ විඳින්නේ කියලා අහද්දී බුදුරජාණන් වහන්සේ කෙටි පිළිතුරක් දුන්නා මේ පින්වතුන් අහලා ඇති කම්මස්ස කාමානව සත්තා කම්ම දායදෝ කම්ම බන්දු මේ කර්මය තමයි ඒ හැම එකම දායාදී සියල්ල කර්මයෙන් සිද්ධ වෙනවා කියන එක බුද්ධ වචනයක් නෙවෙයි හැබැයි ඔයත් ඔය මව් කුසේ පිළිසිඳ ගත්තේ කර්මයේ දායාදයක් වශයෙන් එතකොට මේ මල් පූජා කිරීමේ කුසලයේ හැඩතල තමයි පිරිසිදු ඉන්න කැමැති ප්‍රියමනාපව ඉන්න කැමැති මේකේ කුසලයේ ගතිය කේලං සන්දතේ කෙල වලට එක්කාස් වෙනවා. ඒ වගේම තවත් මල් පූජා කිරීමේ පින් කරපු කෙනෙක් ඒ අම්මගේ බඩේ ඉපදෙනවා. එතකොට ඒ දරුවා පවත්වන්නේ අර මල් පූජා කිරීමේ පිනේ ගති ලක්ෂණ. ඒක අම්මා ආරූඪ කරගන්නවා නම් ඒ පුතා මම වගේමයි දන් දෙන්නේ. මම වගේමයි පිරිසුදු ඉන්නේ කියලා අහලා ඇති සංඥාව මිරිගුවක් කියලා. සංඥාව කියන එක බුදුරජාණන් වහන්සේ මොකකටද උපමා කරේ මිරිගුවක්ට. මිරිගුව හොයන්නේ ජලය. හැබැයි නැත්තේත් ජලයමයි. ඉතින් මෙන්න මේ විදිහට මේ සංඥා අපි දාගන්න එපා. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට අනුකම්පා කරන්නේ. මේවා මේ පුජ්‍යල දෝෂ නෙවෙයි. මේ කර්ම දෝෂ. ඒ කර්මයේ හැඩතල. ඒ කර්මයේ හැඩතල නිසාමයි අපි ඇත්තොර නම් දාන්නේ. ඉස්සර අපි නම දැම්මා. අතීතයේ දාපු නම් දන්නවනේ. ඒ කර්මයේ හැඩතල අනුව එයා ලොකු බඩක් සහිත ඉපදුනා නම් මහෝදර කියලා අපි නම දාලා තියෙනවා. චූටි බඩක් සහිත ඉපදුනා නම් චූලෝදර. ඒක නැවත මේ අනුරාධපුර යුගයේ වෙද්දී වෙනස් වුණා. වෙනස් වෙලා ලොකු බණ්ඩා හීම් බණ්ඩා කියලා නම දැම්මා. දැන් ඒවා හොඳටම වෙනස් වෙලා. දැන් ඔයත් උන්ට භාෂාවක අර්ථයක් දන්නේ නැහැ. ඒ භාෂාවක අර්ථයක් නොදැනීම නිසා භාෂාවත් තේරුම් ගන්න බෑ. ඔයත් හිතාන ඉන්නේ අර්ථය දන්නවා කියලාද? අපි මේ කතා කරනවා තමයි. ඒ කතා කරාට ඒ කතා කරන භාෂාවේ තේරුමක් දන්නේ නැහනේ. ඒ තේරුමක් දන්නේ නැත්තම් ඒ භාෂාව භාවිතා කිරීමේ මේ ධර්මයේ තියෙන අර්ථ ධර්ම නිරුත්ති කියලා මේ නිරුත්තිය දන්නේ නැත්තම් දැන් යහලුවා කියනවා. ඒ යහලුවා කියන එකේ අර්ථය ඔයත් දන්නවද? යහ කියනවා හොඳට. යහපත් දේවල් කියන්නේ ලය කියනවා හදවතට. යහල යහපත් ලයක් ඇති කෙනා ආශ්‍රය කරන්න කිව්වා. ඒක කිව්වේ යහලුවා කියලා. ඒ වගේ හැඩතල නැත්තම් මම යාළුවා ආශ්‍රය කරනවා කියද්දි
ඒ යාළුවා කියන ඒ වචනේ තියෙනවා කවුද යාළුවා කියන්නේ? යහපත් ලයක් ඇති කෙනා ආශ්‍රය කරන්න කියලා කිව්වා. ඒ වගේම සමස්ත භාෂාවෙම අර්ථ තියෙනවා. අපි ඒවා ලස්සන කරා. ඒ ලස්සන කරේ බරපතල විදියට වැරදි විදියට. අපි දන්නවා මේ භාෂාවක් තියෙන අර්ථ තේරුම් ගන්න. ඒ අර්ථය මරනවා අපි. ඊ කියන්නේ ප්‍රත්‍යක් පින්වතුනි. මම මේ සිංහල භාෂාව උගන්වනවා නෙවෙයි. මේ ප්‍රත්‍ය ස්ත්‍රී ලිංගයි. සමන්ත කියන එකට මේ ඊ කියන ප්‍රත්‍ය එක්කාසු වුණාට පස්සේ සමන්ති වෙනවා. ඒක ස්ත්‍රී ලිංගයි. සමන්ත කියන්නේ පුරුෂ ලිංග නාම පදයක්. ඊ ප්‍රත්‍ය එක්ක වෙච්ච ගමන් ඒක ස්ත්‍රී ලිංගයට හැරෙන සමන්ති. ඉතින් ඕක දන්නේ නැති සමහර දරුවෝ තමන්ගේ තාත්තා ගැහණියෙක් කියලා තාත්ති බාප්පි. ඉතින් මෙහෙම ක්‍රමයක් යන මේ වගේ අර්ථ දන්නේ නැති නිසාමයි. ඒ අර්ථ ගලපලා බලන්න අතීතයේ මේ ස්වාමීන් වහන්සේ කැමති මේ අතීතයේ හැඩතල මතු කරන්න. ඒ නිසාමයි මේ විදියට මේවා මේ දහස් ගණන් වියදම් කළා නිෂ්පන්න කරේ. ඒ වචනවල අර්ථ ඔයත් තේරුම් ගන්න. බොහොම ලස්සන අර්ථ තියෙනවා. අපි මේ හේතුඵල ධම තේරුම් ගන්න නැතුව මේ පිංගුතුන් ධර්ම සාකච්ඡා කරද්දී අපෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ මොකද්ද? ස්වාමින් වහන්සේ මේ ගැරන්ඩියෙක් මැඩියෙක් අල්ලගෙන හිටියොත් අපි ගැරන්ඩියට ගහලා මේ මැඩිය අත්තරින එක පවුද? නැත්නම් මැඩිය බේරගත්තොත් අපිට පව් සිද්ධ වෙනවද? මැඩිය බේර ගන්නවා කියන්නේ එක පැත්තකින් මේ ගැරන්ඩියාගේ ගොදුර ගත්තා නේද? ඔහොම ප්‍රශ්න මේ පිංගුතුන් අහන්නේ නැද්ද? අහනවා. හැබැයි අපි කවදාක්වත් හිතුවද මේ හේතුඵල ධම අනුව ගැරන්ඩියා කියන්නේ ඵලයක්. මැඩිය කියන්නේ ඵලයක් කියලා අපි හිතුවේ නෑ. අග්ගඤ්ඤ සූත්‍රයේ පරිදි අපි මනුස්ස ලෝකේ ආවස්වර කියන බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආලෝක විදියට ඉඳපු මේ උත්කෘෂ්ඨ මනුසාත්මීය පරිහරණයකින් පස්සේ තමයි මේ බෙදලා තිරිසංගත ආත්ම වලට ගියේ. මොකද කල්ප විනාශත්වයෙන් පස්සේ මේ කල්පේ විනාශ වෙද්දී පිංගුතුනි නියත මිත්‍යා දෘෂ්ටිය ගත්ත ඇත්තෝ වෙන ලෝකයක පැහැෙන අනිත් හැම දෙනාම දෙව්ලොව ඉපදෙනවා සුගතිය ඉපදෙනවා. මොකද මේ ලෝකේ ඉවරයිනේ. ඒ ඉවරීම සමගම නිරේ ඉන්න නිරසතුනුත් ආලෝක කසින වඩාන බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා. එතකොට කූඹියෙක් නැහැ. එතකොට ගැරන්ඩියෙක් නැහැ. එතකොට මැඩියෙක් නැහැ. එහෙමනම් මේ මනුස්ස ලෝකයේ ඒ ඉපදිච්ච කවුරු හරි තමයි ගැරන්ඩියෙක් උනේ. ඇයි ගැරන්ඩියෙක් උනේ? බලන්න මේ වචනේ තේරුම. මේක පීතෘ මූලික සමාජයක්. මේ සිංහල භාෂාව ගැන මම කතා කරන්නේ. ඒ පීතෘ මූලික සමාජය තුල තාත්තා තමයි අංක 1. තාත්තා තමයි පවුල ගෘහ මූලිකයා. මේ තාත්තා තමන්ගේ බිරිඳට නීති දානවා. යන්න දෙන්නේ නැහැ පන්සල්. ආසය යන්න. නමුත් යන්න දෙන්නේ නැහැ පන්සල්. පිරිසක් ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. මලගේකට යන්න දෙන්නේ නැහැ. මගු ගෙදරකට යන්න දෙන්නේ නැහැ. බිරිඳ සැකයි. නීති ගොඩක් දාලා. මේ නීති ඉස්සරහට බිරිඳ අසරණයි. දරුවෝ නිසා දීගේ අත්තරින්නත් බෑ. මොකද ඒ දරුවන්ට අම්මෙක් ඕන. මනුස්සයාට ආදරේ නැති වුණත් ජීවිතේ එපා වුණත් අර තමන්ගේ බඩෙන් වදාගත්ත මේ දරු කැක්කම නිසා දරුව ගැන හිතලා ඒ අම්මා කඳුළු බිබී ජීවත් වෙනවා. කඳුළු බොනවා කියන්නේ මිනිහට හැමතිස්සෙම දොස් කියනවා ගරහනවා. මේ විදිහට තමාගේ ස්වාමි පුත්‍රයාට ගරහමින් යහළුවෙක් ආවොත් කියනවා නැත්තම් යහළු ඉත්‍රයක් ආවොත් කියනවානේ බලන්න මේ වගේ පව්කාර මිනිස්සෙක් විවාහ වෙලා මම පුදුම දුකක් විඳින්නේ කියලා. කියා අඬනවා. මේ ඇඬීම ගරිහා කිරීම නැත්නම් දොස් කීම කියන මේ දෙකම හොඳ දේවල් නෙවෙයි. අපි මුලින් කිව්වා තථාගතයන් වහන්සේ නිවනට අන්තරායක නවකැල 1180 කෝටි 50,36,000ක් ශික්ෂාපද පනවලා තියෙනවා කියලා. ඒවා නිවනට අන්තරායකයි. මේ අහඬන එක හොඳ දෙයක් නෙවෙයි. එක තැනකදී ඒ ස්වාමීන් වහන්සේ රහත් වෙන්න මහා වනාන්තරයකට ගිහිල්ලා භාවනා කරා. අවුරුදු 30 ගණනාවක් එක දිගටම සක්මන් කරමින් භාවනා කරන්න යෙදුණා.
දැන් මේ ස්වාමීන් වහන්සේට ඒ අභිමතාර්ථ පරිදි මාර්ග ඵල ප්‍රතිලාභයක් සිද්ධ වුණේ නැහැ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ සක්මන කෙළවර ඉඳලා හොන්දට ඇඬුවා. ඉකිග ගහ ඇඬුවා. ඒ ගහේ වාසය කරපු ගහට අධිග්‍රහිත දේවතාවන් වහන්සේත් අඬන්න ගත්තා. අර ස්වාමීන් වහන්සේ හිස නගලා හිස ඔසවලා විමසන්නේ නැහැ ඔබ අඬන්නේ. අර දේවතාව අහනවා ඇයි ඔබ වහන්සේ අඬන්නේ? මට මේ මාර්ගඵල ලබා ගන්න බැරි වුණ අවුරුදු 30 ගාණක් තිස්සේ මම මේ වනාන්තරේ උත්කෘෂ්ඨ ප්‍රතිපත්තියක කැපෙවලත් මට ලබා ගන්න බැරි වුණා. ඒකයි මමත් අනන්නේ මේ අඬද්දි මාර්ගඵල ලැබෙනවා නම් මටත් එකක් දෙකක් ලැබෙයි කියලා හිතලයි මම මේ අඬන්නේ කියලා අර දේවතාව උත්තර දුන්නා. දැන් මේ ස්වාමීන් වහන්සේ මාර්ගඵල ලබන්නනේ මේ හැමදේම කරන්නේ. අර අඬන්නේ ලැබෙච්ච නැති නිසා. ඉතින් ඒ වෙලාවේ අර දේවතාවා කියනවා මේ මමත් ඇඬුවේ එහෙම මාර්ගඵල ලැබෙනවා නම් අඬද්දි මටත් මේ එකක් දෙකක් ලබා ගන්න කිව්වා. ඒ ඇඬුවට මොකුත් හම්බ වෙන්නේ නැහැ, හම්බ වෙන එකක්. ඒ පුරුදු පුහුණු කරන්නේ හොඳ චාරිත්‍රණයනේ අපි දන්නවා මේ හේතුඵල දහම අනුව වී වැපරුවොත් අස්වැන්න වීමයි. තල වැපරුවොත් අස්වැන්න තලමයි. එතකොට අර උපාසිකාව බොහෝ කාලයක් මේ දොස් කීම සහ ඇඬීම පුරුදු පුහුණු කරගෙන නම් වාසය කරන්නේ. මේ ගැරහීම ඇඬීම කියන දෙකම පුරුදු පුහුණු කරගෙන වාසය කරපු නිසා ඒ තැනැත්තිය ගැරඬියෙක් වෙලා ඉපදෙනවා. අර තමාගේ බිරිඳ මැඩගෙන හිටපු තැනැත්තා මැඩියෙක් වෙලා ඉපදෙනවා. ගැරහීම ඇඬීම පුරුදු කරපු බිරිඳ ගැරඬියෙක් වෙලා ඉපදෙද්දි තමාගේ බිරිඳ මැඩගෙන හිටපු කෙනා මැඩියෙක් වෙලා ඉපදෙද්දි අර ගැරඬියා මැඩිය අල්ල ගන්නවා. අපෙන් අහන ඔයත් මේ ගැරඬියෙක් මැඩියෙක් අල්ලගත්තාම පවුද කියලා. ඔයත් මේ එක ආත්මයකින් මේ ජීවිත රටාව මනින්න එපා. මේ සසර ගමන මනින්න එපා. ලෝකෙටම වහිනවා කියලා මුළු ලෝකෙම නොතෙමෙන්න කුඩ හදන්න බෑනේ, ඉහලන්න බෑ. ජේතවනාරාමයේ පිංගුතුනි මේ වගේම ලයිට් තිබෙන්නේ නැහැ. පහන් විලක්කු පත්තු කරලා තියදී විලක්කුවට පළඟැටි ඇවිල්ලා පිච්චෙද්දි බුදුරජාණන් වහන්සේ වනිමන්න කිව්වේ නැහැ. ධර්ම දේශනා කරා මහණෙනි මේ බලන්න මේ රාග ගින්නට අසුවිච්ච මනුස්සොත් සත්වොත් මේමමයි දැවිලා යන්නේ කියලා බණ කිව්වා. මේක තමයි ලෝකේ ස්වභාවය. මේක තමයි ලෝකේ හැටි. මේ සත්තු වෙලා බෙදෙන හේතු තියෙනවා. ඒ හේතු ඉතින් ඒ වෙලාවට අපි කරන්න තියෙන්නේ හොඳම දේ තමයි සතෙක් වගේ සතෙක්ගේ ආහාරයක් නෙවෙයි ගලවන්න පුළුවන් නම් වටිනවා. එහෙම නැත්නම් Taman ළඟ මේ ගැරඬියෙක් වෙලා ඉපදීමේ හේතු තියනවද? Taman ළඟ මැඩියෙක් වෙලා ඉපදීමේ හේතු තියනවද කියලා බලලා ඒ හේතු ටික නැති කර ගන්න. අඹුව කෙරේ කුහුසිතින් වාසය කරොත් කුහුඹුවෙක් මේ නම් තියලා තියෙන නිකන් නෙවෙයි. පූජනීය නායක ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්න දුනා. එයත් වෙසක් පොයට ගවයන් නිදහස් කරනවා. අතීතයේත් මේ ගවයෝ කිව්වේ හරක් කියලා. ඇයි මේ හරක කිව්වේ? ඊලන්දාරියෙක් අතීතයේ ගෙදරට වෙලා ඔහේ නිකන් හිටියොත් ඒ ඊලන්දාරියාට කිව්ව වචනයක් තියෙනවා. ඒ තමයි හරක වගේ ඔහේ කකා බිබී ඉන්නවා. හරේ කාදමනවා. හරකා. ඒ වචනේ තේරුම ඔයත් හිතුවේ නැහැ. ඔයත් දන්නේ එකක් දෙකක් තියෙනවා. ඒ රාගයට ගැළපිච්ච එකක් දෙකක් තියෙනවා. ඉතින් හරේ කන තාක්කල් ඒ පින්වත් ස්වාමීන් වහන්සේටත් අපි කියන්නේ ලබන අවුරුද්දේ ගවයෝ නිදහස් කරන්න පුළුවන්. මොකද කොච්චර ගවයෝ නිදහස් කරත් හිග වෙන්නේ නැහැ. මොකද ගවයා කියන්නේ ඵලයක්. ගවයා වෙන හේතුව නැති නොවන තාක්කල් හරක් ඉපදෙනවා. හරේ කන මිනිස්සු ඉන්න තාක්කල් මේ ලෝකේ හරක් නැති වෙන්නේ නැහැ. හැබැයි මේ අබේදානේ පින්කම කියන එක උත්කෘෂ්ඨ පිනක්. ඒක පින ඔයත්ව ගන්න ඕන. ඒක පින වටිනවා. ඒක මහා සාරාණීය පිනක්. ඒ නිසා ඒ හේතුඵල ධම අනුව ඉපදුනා කියලා නිස්සද්ද වෙන්න එපා. අපිට පුළුවන් දේ අපි කරන්න ඕන. එහෙම නැත්නම් ගම පුරා ඇවිදිනවා නම් ඉලන්දාරියෙක් වචනයක් කිව්වා මේක බූරුවා වගේ
ගම පුරා ඇවිදිනවා කියලා. බොහෝ රූපස්ස යන්න එපා. කාමයේ වරදවා හැසිරීම කියන්නේ එකක්. බොහෝ රූපස්ස යන ඇත්තු මෙතනත් සමහරට ඉන්නවද දන්නේ නැහැ. ඒ කියන්නේ බණ අහන්න නෙවෙයි එන්නේ. ඒ බොහෝ රූප පස්සේ යන කට්ටිය මෙතනත් ඒ Taman කැමති රූපයක් තියදෝ කියන අදහසින් ඉන්න පුළුවන්. ඉතින් ඒ වචන මේ සිංහල පන්සල රූප වේදනා සංඥා සංකාර පහම සලන තන පන්සල කිව්වා. කිට්ටුවම ඇති පල්ලියේ අපි ආගමික ભેද නැහැ. නමුත් මේ වගේ අර්ථ තියෙනවා. ඒත්තුන්ගේ ක්‍රියාකලාපයේ අපට දැනිලා තියෙන්නේ ඒ ඇත්තොන්ගේ මතය නෙවෙයි. මේ බෞද්ධයන්ගේ මතය බෞද්ධයන්ට දැනිච්ච ක්‍රමය තමයි ඒකට නම සිංහල වචනයක් භාවිතා කරේ. රූප වේදනා සංඥා සංකාර පහම අල්ලගත්ත තැන පහල්ලි නැත්තම් මේ ඇයි ඒ කෙනෙක්ට නැත්තම් මරක් කළ කියලා කියනවා. මාන්නේ නැත්තම් මාහරයක් කළේ කියලා ඇත්තෝ කියන්නේ. දමිල ද්වේ මල දෙකක් තියෙනවා. ඇත්තෝ දැන් කොටි සංවිධානයේ ක්‍රියාකාරීත්වය ඇත්තොන්ට මතකයි. ඇත්තෝ රාගය සහ ද්වේෂය කියන මේ මල දෙකෙන් බැඳිච්ච පිරිසක්. ඒ නිසා අපි කිව්වා ද්වේ මල නැත්තම් දමිල කියලා. ඔක්කොටම ගරිහා කරන්නේ නැහැ බහුතරේ. සීහල කිව්වා සිසිල් වෙච්ච ලයක් ඇති පිරිසට ධර්මයෙන් සිසිල් වුණා. ඉතින් මේ වගේ මේ හැම දෙයකම අර්ථ නැත්තේ නෑ. අර්ථ තියෙනවා. ඒ අර්ථත් එක්ක පිංගුතුනි හේතුඵල දහමක් තියෙනවා. ඒක කියවනවා නැත්තම් කූරදිය කරදිය මිහිරිදිය මිරිදිය. ඒ කූරදිය ඉපදෙන සතාට කියනවා බලය කියලා. ඉස්සා කියනවා. ඇයි මේ නම් බලලා කියනවා බලය ලන තැන läග්ග කෙනා. අදත් ඒ ගෙදර කෙනෙක්ගේ වටේ කැරකි ඉන්නේ. එව නැත්නම් බල්ලා කියනවා. භාෂාව හලු කෙනා. බහලු භාෂාත්ත බලු. අදත් බුරුබුරා ඉන්නේ. ඔයත් විතරනේ පන්සිල් රැකලා සුගතේ පන්සිල් විතරක් රැකලා යන්න පුළුවන් කියලා. මානේන මක්කටි ඔති අදිමානේන කුක්කුරා මාන්නේ නිසා මක්කටි වඳුර වෙනවා. අදිමානේන කුක්කුරා අදිමාන්නේ නිසා බල්ලෝ වෙනවා. එතකොට මේ පංචශීලයට ඇති නැති වුණාට මේ මාන්නේ කියන එක හොඳ නෑ කියලා මේ පිංගුතුන් දන්නවා. අදිමාන්නේ කියන එක හොඳ නෑ කියලා මේ පිංගුතුන් දන්නවා. ලෝභකම හොඳ නෑ කියන එක මේ පිංගුතුන් දන්නවා. ඉතින් අතීතයේ පිංගුතුනේ හරි විසිතුරුයි. අතීතයේ මිනිස්සු මේ භාෂාවේ හැඩතල මේ භාෂාවේ අර්ථ දැනගෙනමයි කතා බහ කළේ. ඒ කතා බහ කරද්දි ඒ වගේ අර්ථ දන්නවා. ඒතකොට දැන් බලන්න එහෙම අර්ථ දන්න කෙනා හේතුඵල ධම දන්නවා. ඒ කෙනා බොහෝ රූපස්ස යන්නේ නැහැ. බූරුවෙක් වෙනවා කියලා දන්නවා. හරේ කාදම මින් ගෙදරට වෙලා ඉන්නේ හරකෙක් වෙනවා කියලා දන්නවා. ඉම මයින්න යන්නේ මයිනෙක් වෙනවා කියලා දන්නවා. මහ පොළොව යා කරන්න යන්නේ නැහැ. මහියා නැත්තම් මීයෙක් වෙනවා කියලා දන්නවා. ඒ වගේම අඹුව කෙරේ කුහසිතේ වාසය කරන්නේ කුඹෙක් වෙනවා කියලා දන්නවා. ගැරහීම ඇලීම පුරුදු පුහුණු කරන්නේ ගැරඩියෙක් වෙනවා කියලා දන්නවා. කෙනෙක් මැඩගෙන ඉන්නේ මැඩියෙක් වෙනවා කියලා දන්නවා. කෙනෙක් හූරගෙන කන්නේ ඌරෙක් වෙනවා කියලා දන්නවා. කෙනෙක්ට බලය පෙන්වන්නේ කූරදී බලයක් වෙලා ඉපදනවා කියලා දන්නවා. ඉතින් මේ වගේ මෙහෙම දන්න කෙනෙක් නැත්තම් ඒක නම් මේ බෞද්ධ සමාජය. ඒක නම් මේ බෞද්ධ පිරිස. ඒ බෞද්ධ පිරිස මොනතරම් සංවර පිරිසක්ද? මොනතරම් විනීත පිරිසක්ද? මොනතරම් දක්ෂ පිරිසක්ද? ඒකයි එදා වීපැදුරක් වියලා ගන්න බැරි වුණේ. රහත් තෙවණැලි අහස පුරා පැතිරලා ගියේ. එදා විශාල ජනගහනයක් හිටියා. පේදුරු තුඩුවෙන් නගින කුකුලෙක් දෙවුන්දර තුඩුවෙන් තමයි බැස්සේ. ඒ ඔක්කොම මේ ගුණ දහමට නතු වෙලා අරිහත්ත්වේ සාක්ෂාත් කරගත්තා. ඔයත් පොළොන්නරුවට යද්දී අනුරාධපුරයට යද්දී කුඹුරු වපසරි දකිද්දි මේ ඔක්කොම කන්න මිනිස්සු හිටිය කියලා ඔයත් තේරුම් ගන්න. ඒ හදපු වැව් පොකුණු වලින් විශාල කුඹුරු අස්සැද්දේවා. ඒවා කෑවා. ඒවා කාලා ජීවත් වුණා. හැබැයි කිසි කෙනෙක්ට කරදරයක් වුණේ නැහැ. ඉතින් මේ වගේ අපි මේව අත්හැරපු නිසා අපිට මේ ධර්මයේ හැඩතල අත්හැරලා ගියා. අපි මේ සංවරකම අත්හැරලා ගියා. ඊට පස්සේ මේ ධර්මයේ සමහර දේවල් අපි අලුතෙන් ලියන්න ගත්තා. අලුතෙන් එක්කාසු කරන්න ගත්තා. ඉතින් ඒව ඔක්කොම කියන්න කාලය මදි. කාලය වටිනවනේ. ඉතින් ඒ නිසා ඔයත් තේරුම් ගන්න
අපිට එහෙම ලස්සන සංස්කෘතියක් තිබ්බා. ඒ සංස්කෘතිය තමයි රහතන් වහන්සේලා හිටියේ. ඒ සංස්කෘතිය තමයි ධර්ම අවබෝධය කරගත්ත පිරිස හිටියේ. ඒ සංස්කෘතිය තමයි හොඳ භාෂාවක් පැවතුනේ. ඒ සංස්කෘතියේ කතා කරපු භාෂාව ඒ මහා රහතන් වහන්සේලා භාවිත සුභාවිත කරන්න ඉදිච්ච භාෂාව චුට්ටක් හොයලා බලන්න. ඒ භාෂාවේ අර්ථ චුට්ටක් හොයලා බලන්න. ඒ වගේ මේ රහත් වීමේ ඉඩහසර මග දෙපස ලස්සනට තියෙනවා. ඒක බැරිකමක් නැහැ. අද අපි ඒවා වෙනස් කරපු නිසා පොඩි පොඩි දෝෂ ඇති වෙලා තියෙනවා. මම ඒක කියන්නම්. ඔයත් මෛත්‍රී භාවනාව වඩනවා. මේ මෛත්‍රී භාවනාව වඩන පිළිවෙල චුට්ටක් බලන්න. මම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා. ඉතින් දැන් මේක තේරුම ගත්තොත් මම නිදුක් වෙත්වා. ඊට පස්සේ ඒ කියන්නේ දුක් නැතුව ඉන්න Tamanට ලැබේවා කියනවා. භාවනා හතරක් තියෙනවා. මේ ඇත්ත බණ අහද්දි දන්නවා. බුද්ධානුස්සති මෙත්තා චාසුභම් මරණං සතිති මා චතුරාර්යක්ඛා. මේ බුදුගුණ භාවනාවත් මෛත්‍රියත් අසුභයත් මරණයත්. දැන් බලන්න මේ එකට එකක් ගැලපෙන්න ඕන. මේ ධර්මයේ එකට එකක් ගැලපුණ නැත්නම් එතන ගැටලුවක්. ඔය ඇත්ත පිළිකුල් භාවනාව වඩන්නේ කොහොමද? 2,50,00,000ක් කෙස් තියෙනවා. කිස් මුදුනේ 99,000ක් ලොන් තියෙනවා ඇඟ පුරාවට. ඊට පස්සේ 900ක් මස් පිඩු තියෙනවා. 300ක් ඇට තියෙනවා. 700ක් නහර තියෙනවා. හරියන් 32 දිග බඩවැලකුත් තියෙනවා. 9 දොරක් තියෙනවා අසුචි වැක්කරෙනවා. තුලෝකාග්‍ර භාග්‍ය බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් පවතිද්දි අපිට කුණප කොටස් 32ක්ම තියෙනවා. මේක තමයි ස්වභාවය. ඉතින් මෙන්න මේක පිළිකුල් කියලා මානසිකාර පවත්වනවා. ඊට පස්සේ උප්පත්ත්‍යා සහේ වේදම් මරණං ආගතං සදා උපත සමගම අපි අරගෙන අප එකම එක උපන්දින තෑග්ග මරණය. මරණත්තය ඕකාසං වදකෝ වේසති. මරණයට අවකාශයක් හොයා මේ වදකේ පන්නනවා වගේ අපේ මේ ආවුසේ අපි පස්සේ පන්නනවා. මෙන්න මෙහෙම මේ දැන් මැරේ කියලා මෙනෙහි කරනවා. දැන් ඒක හරිනේ. පිළිකුල් ඒකටම දැන් මැරේ. ඊට පස්සේ මම නිදුක් වෙත්වා. දැන් ගැලපෙනවද? හරියට ගින්නයි ජලයයි දෙකම එක්කාසු කරා වගේ එකට තිබ්බා වගේ. දැන් මැරෙනවා පිළිකුල් කියලා මම නිදුක් වෙත්වා කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ නිරෝගී වෙත්තා. දැන් දුක් නෑ කියන්නේ එතන නිරෝගී සුවය තියෙනවනේ. අනිකේ එහෙම නිරෝගී වෙත්වා කියද්දිම එක තැනකදී බුදුරජාණන් වහන්සේ මේ මගේ මතකයේ නිවැරදි නම් මාගන්ධයේ බමුණට හෝ එහෙම නැත්නම් නකුල පිතු සූත්‍රය තමයි මට මතක හැටියට මේ නකුල පිතු සූත්‍රයේ නකුල පිතාට දේශනා කරන බමුණ යමෙක් අසුරක් ගහන පමාවක් තමන් නිරෝගය පිළින කරත් නම් හෙලිපේලි කරත් නම් ප්‍රකාශ කරත් නම් එතනත්තගේ බාල බව හැර මෝඩ බව හැර වෙනන් කවරෙද්ද කියලා දේශනා කරන කෙන අසුරක්. මෙහෙම අර ඇඟිලි දෙක පොලන්නේ ඒකට කියනවා අසුර කියලා. අසුරක් ගහන පමාවක් මේක නිරෝගීයයි ප්‍රකාශ කරන්න බෑ කියලා තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන්න යෙදුණා. ඊට පස්සේ නැවත කියන සුවපත් වේවා කියලා. දැන් නිරෝගීකම ඉස්සරහා අය අමුතුවෙන් සුවපත් වීම ප්‍රාර්ථනා කරන්න නෑනේ. එතනම සුවපත් වීම තියෙනවානේ. යලි මේක නැවත කියන්න උවමනාවක් නැහැ. මේක වැරදිද? එහෙනම් මේ පාඩේ අපි අවුරුදු 2000 ගානක් තිස්සේ භාවිත කරා මේක වැරදිද? මේ හාමුදුර 아무තු බණක් නේද මේ කියන්නේ කියලා මේ පිංගුතුන් හිතේවි. නෑ ඒක වැරදි නෑ. හැබැයි ඒකේ ග්‍රහණය, ඒකේ අර්ථය ඔයත් උකහා ගන්න ක්‍රමයේ, සලකා ගන්න ක්‍රමයේ, මෙනෙහි කර ගන්න ක්‍රමය වැරදි. ඒක වැරදි. ඔයත් හිතන්නේ නිදුක්කෙත්තා කියන්නේ දුකක් නැතුව හොඳට ඉන්න හම්බෙන්න ඕන. නිරෝගී කියන්නේ හෙම්බිරිස්සාවක්වත් එපා.
සුවපත් කියන්නේ උද්දට බඩ පිරෙන්න කාලා කොට්ට දෙකක් දෙපැත්තෙන් තියාගෙන ඉන්න තියනවනේ ඒක සුවපත් භාවය. දුකක් නැතුව වාසය කිරීම. මෙන්න මේකක් නෙවෙයි මේ කියන්නේ. මේක පින්වත්නි කරුණා භාවනාව. මේක මේ මහා රහතන් වහන්සේලාගේ ආශිර්වාදයක්. මේ ධර්මයේ නිර්වාණ රසයෙන් යුක්තයි. නිදුක් වෙත්තා. දුක් නැත්තෙක් වෙත්තා. දුක් නැත්තෙක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? ඔයත් දුගතියට යන පාර වහන්න ඕන. දුගතියට යන පාර වහන තාක්කල් ඔයත් ඔන්න දුක කියන එක තියෙනවා. දුක් නැත්තෙක් වෙන්න නම් දුක් නැති කෙනෙක් වෙන්න නම් දුගති ගමන වහලා දාන්න ඕන. දුගති ගමන වහන්න නම් සෝවාන් වෙන්නම වෙනවා. ඒ මෙපිට නිදුක් වීමක් නැහැ. එතකොට මාගන්ධී සූත්‍රයේදී ඒ බමුණට කියවනේ තථාගතයන් වහන්සේ අසුරග්‍රහණ පමාවක්වත් මේක නිරෝගී නෑ කියලා. එහෙමනම් සෝවාන් වෙච්ච කෙනා ආත්ම හතක් ඉපදෙනවා. නතේ භවං අට්ඨමං ආදියන්ති 8 වෙනි භවයක් නෑ. එහෙනම් ඊට ඉහළ මේ මනුස්ස ලෝකේ ඉපදෙන්න පුළුවන් සෝවාන් වෙච්ච කෙනෙක්. ඊට ඉහළ මාර්ගඵලය ලබා ගත්තොත් දෙව්ලොව ආදී සුගතියට යන්න පුළුවන්. ඒ දෙව්ලොව වාසනීය නැහැ. එහෙනම් නිරෝගී සුවය ලැබෙන්න නම් සුගති පරායන වෙන්න ඕන. සුවපත් වෙන්න නම් අහගාමී අනාගාමීත්වයටපත් වෙලා පංච සුද්ධාවාසයේ බොහොම සුවපත් භාවයක් තියෙනවා කියන එක මොකද දෙව්ලොවත් ප්‍රශ්න තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දුකෙන් නිදහස් වෙන්න නම් මොකද්ද වෙන්නේ? රහත් වෙන්නම වෙනවා. රහත් නොවි දුකෙන් නිදහස් වීමක් නෑ. ඔබ සෝවාන් වීමෙන් නිදුක් වෙත්වා, සකදාගාමී වීමෙන් නිරෝගී වෙත්වා, අනාගාමීත්වයෙන් සුවපත් වෙත්වා, අරිහත්ත්වයෙන් දුකෙන් මිදෙත්වා. ඔකේ කීයක් හැලිලා අපි ළඟට ඇවිල්ලා තියෙනවා. අපි දැනට මෛත්‍රී භාවනා විදියට මෙන්න මේක තමයි කරගෙන යන්නේ. නමුත් මෛත්‍රී භාවනාව තියෙනවා අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනේගෝ හෝමි සුඛී යත්තානම් පරිහරාමි කියලා එක වෙනම තියෙනවා. ඉතින් ඒක නිසා කාලේ දීර්ඝව ගෙවිලා යනවා. නමුත් මේ පිංගුතුන් මේවා ටිකක් මෙනෙහි කරන්න විවේකී ඉන්න වෙලාවක මේ හේතුඵල ධමයක් තමයි මේ ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ. මේ හේතුඵල ධම තේරුම් ගත්තොත් අපිට මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. ඒ හේතුඵල ධමයේ තුල ඉඳලා අපි මේ මසුරු මලයෙන් බැඳිච්ච කෙනෙක් මේවට උදව් කරන්නේ නැහැ. නැත්තම් මාතෘකා කරන්න ඉදිච්ච ගාතාවේ සරල මාර්ථයේ නවේ කදරියා දේව ලෝකං වජන්ති. කදරිය නම් මසුරු මලයෙන් බැඳිච්ච කෙනෙක් කවදාක්වත් දෙව්ලොව යන්නේ නැහැ. බාලන් හවේන අපසහන්ති දානං මෝඩ මිනිස්සු කවදාක්වත් මේ වගේ පින්කම් වලට මේ ධර්ම දානය මේ පිනකට ආමිෂ දානය මේ පිනකට ප්‍රශංසා කරන්නේ නැහැ. දීරෝච දානං අනුමෝදමානෝ මහා ප්‍රඥාවන්තෝ තමන්ට ඒ වගේ දායකත්වය ගන්න බැරි වුණත් අනේ සාදුයි පිංගුතු නිසා අපිට මේ පිනකට ඉඩහසර ලැබුණා කියලා අනුමෝදන් කරනවා. තේනේව සෝ හෝති සුඛී පරත්ත. ඒ හේතුවෙන් ඒ අත් සුගතිය යනවා කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරා. ඒ නිසා විශේෂයෙන් පින් දෙනවා මේ පිංගුතුන්ට බොහෝ මනෝභවනීය දක්ෂ වික්ත ප්‍රතිබල ධර්මදර මහා ස්වාමීන් වහන්සේලා මේ පුණ්‍ය භූමියට වැඩමවලා මේ පිංගුතුන්ට දහම් කතා අහන්න ඉඩහසර ලබලා දෙන ඒ පූජනීය නායක ස්වාමීන් වහන්සේට මේ හැම පිනක්ම බුදුපසේ බුදුමහරහත් මහෝත්තමයන්න් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩවදාල උතුම් නිවන් පිණසම හේතු වාසනා වේවා කියලා අපි පුණ්‍යානුමෝදනාව සිදු කරමු. ඒ ස්වාමීන් වහන්සේට යෝධ ශක්තියක් වෙන ඒ ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසටත් ඒ වගේම දායක පිරිසටත් මේ තරුණ පිරිසටත් සතර පෙරුවේ දායක කාරකාදීන්ටත් ඒ වගේම ඒ පූජනීය ස්වාමීන් වහන්සේ මෙලොවට ජනිත කරන්න දිච්ච දයාබර රත්තරන් මෞතුමියටත් ජාතක කරන්න දිච්ච බෝසත් පියාණන් වහන්සේටත් ඒ වගේම ඒ ස්වාමීන් වහන්සේට මේ අරිහත් ධජයක් මේ අඟ පුරා පොරවලා මේ ධර්මයේ විනය උගන්වලා මේ ශාසනයේ බබළුවාලන ගෞතම බුද්ධ ශාසනයේ වර්ෂ අවුරුදු 5000ක් කල් පුරාවට බැබලේවා කියන ප්‍රාර්ථනාවෙන් තමන්ගේ දහඩිය තමන්ගේ කාලයේ ධනයේ ශ්‍රමයේ සියල්ල වියපෑදම් කරමින් උත්කෘෂ්ඨ ආත්ම පරිත්‍යාගයෙන් වැඩ කරපු ඒ උපාධ්‍යාය ආචාර්යින් වහන්සේලාටත් මේ හැම පිනක්ම උන්වහන්සේලා අපවත් වී වදාරලා නම් සිටින්නේ
නිවන් පිණිස වේවා සුජීවත්ව සිටිනවා නම් විංසත් සතවර්ෂාධික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනයේ පිණිස අමා මහ නිවන් පිණිසම හේතු වාසනා වේවා කියලා අපි පින් දෙනවා. ඒ වගේම අද දවසේ මේ ධර්මයේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු සිදු කරන්නේ නාලනී චන්ද්‍රිකා අහංගම එතුමියගේ විශේෂ බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ තමන් අතරින් වියෝ වුණ විශ්‍රාමික යුද හමුදා නිලධාරී සරේංගාමිනී රාජපක්ෂ මහත්මයාට සහ ප්‍රේමවති මෑණියන්ට පින් අනුමෝදන් කරවීමටත් ඒ වගේම හෙලන්ත ගයානි රසංජන ජයනී යන දරුවන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සත සාන්තිය සැනසීම මුදා වේවා කියලා ප්‍රාර්ථනාවෙන් සෙත් ප්‍රාර්ථනා කිරීමත් දයාවති බටගොඩ මෞතුමීට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් එවැගේම මේ පින්කමට සහ සම්බන්ධ වෙච්ච හැම දෙනාටම ඒ හැම දෙනාගේම නමින් මිය පරලෝකයේ සියලුම ඥාති මිත්‍ර බන්දු සමාගමට පුණ්‍යානුමෝදනාව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. තේ චන්ද්‍රිකා නාලනී චන්ද්‍රිකා හංගම මෙතිතුමියගේ ධර්මකාමී සිතුම් පැතුම් ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වේවා. සිත සාන්ති උදා වේවා. අප හැදුවරු දෙමාපියන්ට නැනස පහදා දුන්න ගුරුතුමන් වහන්සේලාට නමින් මිය පරලෝකයේ සියලුම ඥාති මිත්‍ර බන්දු සමාගමටත් මේ හැම පිනක්ම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩවදාළ නිවන් පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් එකටම දෙවියන්ට ඥාතීන්ට පුණ්‍යානුමෝදනාව සිදු කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. විශේෂයෙන් පින් දෙනවා. මේ හැමදෙනාම පැය එකමාරකට වැඩි කාලයක් පුරාවට එක දිගටම බණ අහන්න යෙදෙන මේ බණ ඇසීමේ කැමැත්ත නිවන් දකින ජාති දක්වා පවතිවා කියලා අපි ආශිර්වාද කරනවා. කවුරුත් වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.